සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් මගේ channel එකට. ඉතින් දැන් මෙහෙට winter එක ඉවර වෙලා spring එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හැමතැනම මල් පිපිලා. ඉතින් මටත් හිතුණා මල් පැල ටිකක් අරගෙන එන්න කියලා. ඉතින් ඒ නිසා අපි මෙහි තියෙන පැල තවානකට ගියා. මේ පැල තවාන තියෙන්නේ නොටින්හැම් වල. ඉතින් ඒ පැල තවානේදී ගත්ත පුංචි වීඩියෝ එකක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔයාලත් බලන්න මෙහි තියෙන මල් ಜಾති කොයි වගේද කියලා. ඉතින් මේ පැලතවානට ඉස්සෙල්ලම ඇතුළු වෙනකොට තියෙන්නේ මේ ලස්සන ටියුලිප් යාය. ඉතින් ටියුලිප් ඇත්තටම මම මේ පැලතවානට ගියේ ටියුලිප් පැල ටිකක් ගන්න තමයි. මොකද මම මීට කලින් ටියුලිප් වවලා නැහැ. ඉතින් මට හරිම ආස හිතුණා දැන් ස්ප්‍රින්ග් එකේ මම ගොඩක් තැන්වල ටියුලිප් මල් පිපිලා තියෙනවා දැක්කා. ඉතින් මටත් හිතුණා ටියුලිප් පැල ටිකක් ගෙනල්ලා මල් බලන්න. ඉතින් ගියා යනකොටම තිබුණා හරිම ලස්සනයි. හරිම ආස හිතුණා. පාට කීපයකින් තිබුණා. ඉතින් මම මෙතන තියෙන හැම පාට වලින්ම එක පෝච්චිය ගානේ අරගත්තා. හරිම ලස්සනයි බලාගෙන ඉන්න. මේ තියෙන්නේ කහ පාට ටියුලිප් එකක්. ඒකේ නම් මල් පිපිලා තිබුණේ නැහැ. හැබැයි හැම පෝච්චියකම වගේ පොහොට්ටු තිබුණා. ඊළඟට මේ තියෙන්නේ ටියුලිප් නෙවෙයි මම මේක ලංකාවේදී දැකලා තියෙනවා. මේ මලේ නම නම් මට මතක නැහැ. මේක ලංකාවේ නුවරඑළිය වැවෙන පැලයක්. මම ලංකාවේදී දැකලා තියෙනවා මේක. ඊළඟට තියෙන්නේ විවිධ පත්‍ර තියෙන ශාක මෙතන තිබුණා. මල් පිපෙන ඒවා ගොඩක් තිබුණා. ඒ වගේම විසිතුරු පැලෑටිත් මෙතන
ඇතුළට ගියාම හරිම රස්නෙයි. හරියට ලංකාවේ ඉන්නවා වගේ. අපේ රටවල් ආසියාතික රටවල් වල ට්‍රොපිකල් ප්ලාන්ට්ස් තමයි මේකේ ගොඩාක් වවලා තිබුණේ. ඉතින් ඒකත් හරිම ලස්සනයි. ඇතුලේ ඇවිදගෙන යන්න පුළුවන් වටේටම. ඉතින් අපි ඒක බලන්නත් ගියා. ඉතින් එදා නිවාඩු දවස අපේ ගෙවුනේ මේ විදිහට. මෙතනින් ටියුලිප් පැල ටිකක් අරගෙන අපි ගෙදර ආවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී මම ගෙනාපු ටියුලිප් පැල සහ ඒවා හිටවපු විදිය මම පෙන්නන්නම්. ඉතින් අදත් වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.